සුබ දවසක් ඔයාලා හැමෝමටම. මේ වැසි කාලේදී අපි කාටවත් වැඩි මිලියට බහලා යන්න බෑ. ඒ වගේම තමා එහෙම යන්න හිතෙන්නෙත් නෑ. අත්‍යවශ්‍යම කාරණාවකට ඇරෙන්නට අපිට එළියට යන්න හිතෙන්නේ නෑ. මගේ ස්ටුඩන්ට් ක්ලයන්ට් කෙනෙක් හෝ යුනිවර්සිටි ඒජන්ට් හෝ ඒ සම්බන්ධ ඉවෙන්ට් එකකට ඇරෙන්නට මමත් එළියට යන්නෙව නැති තරම්. ඉතින් මෙහෙම අපි ගෙදරටම වෙලා තනියම ඉන්නෙත් නෑනේ නේද? අපේ පවුලේ අය එක්ක ඉන්න තමයි කැමති. husband or wife, kids, parents එක්ක තමයි ඉන්නේ. එහෙම ඉන්නකොට තමයි අපිට family කියන feeling එකක් එන්නේ. ඉතින් මෙහෙම ඉන්න පුරුවන් ලංකාවේ ඉන්න අපිට තමා අපේම අය එක්ක සතුට සාමිච්චි ඉන්න පුරුවන් නේද? ඈත් ඉතින් රටවල් වල ඉන්න අපේ ස්ටුඩන්ට්ස් ලගින් කීයෙන් කී දෙනෙකුට එම පවුලේ අයෙක් ඉන්න chance එක තියෙන්නේ. ඉතින් මට මේක මතක් වුණේ මේ දවස්වලට වැඩියෙන්ම එන්නේ visit visa inquiries. New Zealand, Australia වගේ රටවල් වල සමයක එනවා ඩිසෙම්බර් වෙනකොට. ඒ වගේම හැම රටකම Christmas holidays එනවා. ඉතින් ගොඩාක් ස්ටුඩන්ට්ස් ලාට ඕනේ තමන්ගේ parents ලව තමන් ඉන්න රටට ගෙන්න ගන්න. එයාල් මෙහෙට එනවට වඩා එයාලා ආසයි තමන් ඉන්න රටකට parents, siblings, partners ගෙන්නගෙන තමන් ඉන්න රටේ ලස්සන පෙන්වන්න. හැබැයි ඉතින් මේ visit visa apply කරන එකත් ලේසිම නෑ ළමයි. අපේම කට්ටියක්ගේ වැරදි නිසා genuine අයට උනත් visa apply කරද්දි හරියට බලලා apply කරන්න ඕනේ. මේ visa එක Tamanටම apply කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ ගැන දන්න කෙනෙක්ට කියලා එයාලගේ support එක අරන් කරගන්නත් පුළුවන්. ඔයාලට මේ ගැන වැඩි විස්තර අදාළ රටේ immigration sites වලින් දැනගන්න පුළුවන්. අද පොඩ්ඩක් වීඩියෝ එක දිග වුණා. ආයෙත් දවසක තවත් වීඩියෝ එකකින් හමු වෙමු.